ලිප් ෆිලර් එකක් කරා වගේ පේන ලිප්ස්ටික් කොම්බෝ එකක් පෙන්වන්න තමයි යන්නේ. ඉතින් දැන් මේ ලිප් කොම්බෝස් හරියම ට්‍රෙන්ඩිනේ. ඉතින් ඔයා ඉස්සර ඉඳන්ම මේකප් යූස් කරපු එක්කෙනෙක් නම් දන්නවා ඇති. ඉස්සර කාලෙත් කට්ටිය ලිප්ස්ටික් ඇප්ලයි කරනවා, ලිප් ලයින් ඇප්ලයි කරනවා, ඒතකොට ලිප් ග්ලොස් ඇප්ලයි කරනවා. ඉතින් එකම දේ ඒකට ලිප් කොම්බෝ කියලා නමක් තිබ්බේ නැහැ. ඉතින් දැන් මේක හරිම ට්‍රෙන්ඩි වෙලා තියෙන්නේ. දැන් හරිම ට්‍රෙන්ඩින් ටොපික් එකක් තමයි මේ ලිප් කොම්බෝ කියන එක. ඉතින් මම ඇත්තට කැමති ඒ විදියට ලිප් කොම්බෝ කියලා දැන් ට්‍රෙන්ඩින් වුණ එකට. මොකද ලිප් ග්ලොස් ෆෑන් කෙනෙක් නෙමෙයි මම. ඉස්සර මං හිතුවේ ඒක මට සූට් වෙන්නේ නැහැ කියලා. පේනවා නේද ලිප් ලයින් එක ඇප්ලයි කරපු ගාම ලිප්ස් වලට ලස්සන ඩෙෆිනිෂන් එකක් ආවා. ඉතින් ඒකට උඩින් ලිප් ග්ලොස් එක ඇප්ලයි කරාම මම හිතන්නේ අර ෆුලර් ලිප්ස් එහෙම නැත්නම් ලිප් ෆිලර් එකක් කරා වගේ පෙනුමක් ආවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඔයා මොකද හිතන්නේ? ඉතින් අද මම යූස් කරේ Maybelline Superstay matte ink එකේ fighter number 75. ඊට පස්සේ Viana lip liner pencil. ඊට පස්සේ මගේ one and only lip gloss. මොකද මම මෑතක ඉඳන්නේ හිතුවේ මට lip gloss සූට් වෙනවා කියලා. ඉතින් ඒක මම Golden Rose brand එකේ එකක්. ඉතින් මොකද හිතන්නේ මගේ මේ පාර මේ ලිප් කොම්බෝ එක ගැන.